නමස්තේ. අදත් එක්කෙනම DC Bollywood channel එක තුලින් Bollywood hot gossips, latest news, upcoming movies, trailers මේ break එකකින් පස්සේ. Number 1. Bollywood famous actor Shah Rukh Khan හට ඩුබායි පාම් ජුමේරා අයිලන්ඩ් එකේ ලක්ෂරි විලා එකක් ඔහු සතුයි. මෙහි වටිනාකම රුපියල් කෝටි 100 ඉක්මවන බව වාර්තා වෙනවා. ඩුබායි ප්‍රොපර්ටි ඩෙවලොපර් නකීල් PJSC 2007 ඔහු කල්චරල් එම්බැසිඩර් කෙනෙක් ලෙස ඔහු අගය කිරීමක් ලෙස ලැබුණු ගිෆ්ට් එකක් ඒ විතරක් නෙමෙයි. ෂා රුක්ස් නමින් 2025 නොවැම්බර් මාසයේ ඔන්න ඩුබායි පදනම් කරගත් දේපළ වෙළඳ සමාගමක් වන ඩැනියුබ් ප්‍රොපර්ටීස් ෂා රුක්ස් by ඩැනියුබ් නමින් කමර්ෂල් කුළුණක්ද දියත් කරන බව නිවේදනය කළා. මෙය ප්‍රධාන දේපළ වෙළඳාම් සහයෝගිතාවයක් වන අතර 2029 වන විට මහල් 55කින් යුත් ටවර් එකක් සහ එහි ඉදිරිපස ෂාරුක් ඛාන්ගේ සංකේතාත්මක ඉරියව්වෙන් යුත් ජීවමාන ප්‍රමාණයේ පිළිරුවක්ද තැබීමට තීරණය කර තිබෙනවා. ෂාරුක්ස් ටවර් නිව්යෝක්, ලන්ඩන්, දිල්ලි සහ මුම්බායිද ලොන්ච් කිරීමට බලාපොරොත්තු වෙනවා. Number 2. නොවැම්බර් 7 වෙනිදා බොලිවුඩ් ඇක්ට්‍රස් කැට්‍රීනා කයිෆ් සහ විකි කෞශල්ගේ ලයිෆ් එකට බේබි බොයි කෙනෙක් එකතු වුණා. ඒ අනුව කැට්‍රීනා කයිෆ් මව් පදවියටත් විකි කෞශල් පිය පදවියටත් ඔන්න පා තැබුවා. නොවැම්බර් 10 වෙනිදා NH රිලයන්ස් හොස්පිටල් එකේ කැට්‍රීනා සහ නිව් බේබි බොයි තම නිවස බලා පැමිණිය බව වාර්තා වෙනවා. මේ දෙදෙනාම සුවෙන් සිටින බව බොලිවුඩ් ආරංචි මාර්ග සඳහන් කරනවා. ඒ වගේම බොලිවුඩ් සෙලිබ්‍රිටිස්ලාගෙන් සහ පවුලේ නෑහිත මිතුරන්ගේ ආශිර්වාදයද ලැබෙමින් පවතින බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ. Number 3. ඩිරෙක්ටර් අමර් කෞශික්ගේ වීඩියා 2 මේ ෆිල්ම් එක 2026 රිලීස් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ ෆිල්ම් එක එක්සයිටඩ් ෆිල්ම් එකක්. තවමත් ප්‍රී ප්‍රොඩක්ෂන් තත්ත්වයේ පවතින මේ ෆිල්ම් එකේ ලීඩ් රෝල්ස් වරුන් ධවන් සහ ක්‍රිටි සෙනොන් බවයි වාර්තා වෙන්නේ. Number 4. ඩිරෙක්ටර් සුරාජ් බාජට්යාගේ යේ ප්‍රේම් මෝල්යා රොමැන්ටික් ෆිල්ම් එක 2026 ජූනි වන විට රිලීස් කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙහි ලීඩ් රෝල්ස් ආයුෂ්මන්ත් කුරානා සහ ශාවරි වග්. ආයුෂ්මන්ත් කුරානාගේ ෆිල්ම් එකක් ඔක්තෝබර් 25 වෙනිදා රිලීස් වුණා. මේ ෆිල්ම් එක තම්මා. මෙය හොරර් ෆිල්ම් එකක්. මෙහි ලීඩ් ඇක්ට්‍රස් රශ්මිකා මන්දනා. Number 5. ප්‍රොඩියුසර් කරන් ජොහර්ගේ රොමැන්ටික් කොමඩි ෆිල්ම් එකක් දෙසැම්බර් මාසයේ 25 වෙනිදාට රිලීස් වීමට නියමිතයි. මේ ෆිල්ම් එක තූ මෙරි මේන් තෙරා තූ මෙරි. මේ ෆිල්ම් එකේ ලීඩ් රෝල්ස් කාතික් ආර්යන් සහ අනන්‍යා පාණ්ඩේ. ෆිල්ම් එක ඩිරෙක්ට් කරන්නේ සමීර් විද්වන්ස්. Number 6. ඩේවිඩ් ධවන් ඩිරෙක්ට් කරන හායි ජවානී තෝ ඉෂ්ක් හෝනා හායි ෆිල්ම් එක 2026 ජූනි 5 වෙනිදා රිලීස් වීමට නියමිතයි. මේ රොමැන්ටික් කොමඩි ෆිල්ම් එකක්. ලීඩ් ඇක්ටර් ඩේවිඩ් ධවන්ගේ පුත් වරුන් ධවන්, මුර්නාල් තාකුර් සහ මෞනි රොයි. 2026 වරුන් ධවන්ගේ අප්කමින් මූවීස් වීඩියා 2 සහ බෝඩර් 2. මුර්නාල් තාකුර්ගේ අප්කමින් ප්‍රොජෙක්ට් එක AA22. Number 7. සංජය ලීලා බන්සාලිගේ Love and War ෆිල්ම් එක එපික් රොමැන්ටික් ෆිල්ම් එකක්. මෙහි නෙක්ස්ට් ෂූටින් ඉතාලියේ දෙසැම්බර් මාසයේ සිදු කරනවා. මේ 2026 අගෝස්තු 14 රිලීස් වීමට නියමිතයි. මේ ෆිල්ම් එකේ ලීඩ් රෝල්ස් අලියා භාට්, රන්වීර් කපූර් සහ විකි කෞශල්. රන්වීර් සහ විකි කෞශල් සන්නද්ධ හමුදා නිලධාරීන් ලෙස රඟපාන මෙය තුන්කොන් ආදර කතාවක්. රන්වීර් කපූර් බන්සාලිගේ ඩෙබියුට් ෆිල්ම් එක වන සාවාරියා ෆිල්ම් එකෙන් පසු එක්වන දෙවන ෆිල්ම් එකයි මේ. Number 8. 2026 VFX තාක්ෂණයෙන් නිෂ්පාදනය වෙමින් පවතින මහා පරිමාණ ෆිල්ම් එකක් මාවැන්දි. ඉන්දියන් අගමැති නරේන්ද්‍ර මෝදිගේ ලයිෆ් ස්ටෝරි එක සහ ඔහුගේ මව සමග ඇති ශක්තිමත් බැඳීම කෙරෙහි අවධානය යොමු කරන ෆිල්ම් එකක්. මෙය ඉන්දියානු භාෂා කීපයක් සහ ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කෙරේ. අගමැති නරේන්ද්‍ර මෝදි ලෙස උන්නි මුකුදන් සහ ඔහුගේ මව වන හීරාබෙන් මෝදි ලෙස රවීනා තන්දන් කැරක්ටර්ස් නිරූපණය කරනු ඇත. මේ ෆිල්ම් එක ඩිරෙක්ට් කරන්නේ ක්‍රාන්ති කුමාර් සහ ප්‍රොඩියුසර් වීර් රෙඩ්ඩි. Number 9. බොලිවුඩ් සිනමාවේ වෙටරන් ඇක්ටර්, ප්‍රොඩියුසර්, පොලිටිෂියන් කෙනෙක් වන ධර්මේන්ද්‍ර සිං ඩියෝල් පසුගිය ඔක්තෝබර් 31 වෙනිදා සූසන පද්ධතිය අපහසුතාවයක් නිසා මුම්බායි බීච් කැන්ඩි හොස්පිටල් එකට ඇතුළත් කළා. ඔහුගේ වයස අවුරුදු 89යි. ඔහු හුඟක් අසාධ්‍ය තත්ත්වෙන් පසු වූ නමුත් ඉක්මනින් සුවය ලැබීම නිසා වෛද්‍යවරු ඔහුව දැඩි සත්කාර ඒකකයෙන් පිටතට ගෙනාවා. ඔහුගේ බිරිඳ හේමා මාලිනී, පුතුන් වන සනී සහ බොබි ඩියෝල් ඔහු සුවය ලබමින් සිටින බව බොලිවුඩ් ෆෑන්ස්ලට සහතික කළා.
මේ අතර දෙසැම්බර් මාසයේ ඔහුගේ 90වෙනි උපන්දිනය භුක්ති විඳීමට තරම් ඔහු සුවය ලබයි යන්න පවුලේ අය දැඩි බලාපොරොත්තු තබාගෙන සිටියද නොවැම්බර් 24 වන දින උදෑසන ඔහු ජීවිතයෙන් සමුගත්තා. ඔහු අවසන් වරට රඟපෑ චිත්‍රපටය ඉකීස් මේ ෆිල්ම් එක 2025 දෙසැම්බර් 25 වෙනිදාට රිලීස් වීමට නියමිතයි. ඔහු 1960 බොලිවුඩ් සිනමාවට එක් වුණේ දිල් බහී තෙරා හුම් බහී තෙරි ෆිල්ම් එක තුලින්. 1960 සිට 2025 දක්වා ඔහු ෆිල්ම්ස් 85ක රඟපා තිබෙනවා. Number 10. 2026 වැලන්ටයින් ඩේ එක දවසට ඔන්න සංජය ලීලා බන්සාලිගේ තවත් ෆිල්ම් එකක් රිලීස් වීමට නියමිතයි. මේ ෆිල්ම් එක Do Diwani See Her Maid. මේ රොමැන්ටික් ෆිල්ම් එකක්. ලීඩ් රෝල් සිද්ධාර්ථ චතුවේදී සහ මුර්නාල් ఠાકુર. ට්‍රේන් එකේ යන තරුණෙක් සහ මුම්බයි ස්ට්‍රීට් ගර්ල් කෙනෙක් වටා ගෙතුණු ලස්සන කතාවක්. මේ ෆිල්ම් එක ඩිරෙක්ට් කරන්නේ රවි උදයාවර. Bollywood latest news, hot gossips, upcoming movies, trailers ගැන දැනගන්න subscribe කරන්න මගේ channel එක Desi Bollywood. ඒ වගේම අමතක කරන්න එපා bell icon එක click කරන්න. එතකොට වීඩියෝ එකක් upload කරපු ගමන් ඔබට notification එකකින් දැනගන්න පුළුවන් වෙයි.